ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව මගින් සංවිධානය කරනු ලබන මූල්‍ය සහ මූල්‍යම නොවන ආකාරයේ වැඩසටහන් මගින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා සුබ සාධනය සැලසීම අරමුණු කරගත් මෙම වැඩසටහන් මාලාවට මම ප්‍රථමයෙන්ම සුබ පතනවා. මම අද දිනේදී බලාපොරොත්තු වෙන්නේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ට විශේෂයෙන්ම කර්මාන්තකරුවන්ට තමුන්ගේ ව්‍යාපාරය කුමන ආකාරයකට ලියාපදිංචි කර ගැනීමට හැකියාව තිබෙනවද? ලංකාව තුළ ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළ වන නීතිමය තත්ත්ව පිළිබඳව ඔබට පැහැදිලි කර දීමටයි. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව 1938 වසරේදී පිහිටවනු ලැබුවේ විශේෂයෙන්ම සමාගම් පනත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තුළ සමාගම් ලියාපදිංචි කිරීමට ඉඩ සැලසීමට. මෙහිදී අපි ඔබ දැනටමත් දන්නවා ඇති ශ්‍රී ලංකාව තුළ විවිධ ආකාර ව්‍යාපාර ලියාපදිංචි කිරීමට හැකියාව තිබෙනවා. එයින් ප්‍රධානම අංගයක් වන්නේ තනි පුද්ගල ව්‍යාපාර. නමුත් තනි පුද්ගල ව්‍යාපාර ඒ වගේම තවත් ව්‍යාපාර වර්ග කීපයක් තිබෙනවා. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ වර්ග කීපයක් තිබෙනවා. එයින් හවුල් ව්‍යාපාරත් එවැනි ව්‍යාපාරයක් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම සමාගම් ව්‍යාපාර ලෝකයේ සමාගම් යනු මම හිතන්නේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ඉතාමත්ම ප්‍රමුඛ වැදගත්කමක් සහිත වන ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ලෙස මට හඳුන්වා දෙන්නට පුළුවන්. මේ වන විටදී ශ්‍රී ලංකාව තුළ සමාගමක් ලියාපදිංචි කිරීමට අදාළ වන නීතිය බවට පත්ව තිබෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. මින් පෙර එය විවිධ පනත් ගණනාවක් මගින් සංශෝධනයට ලක් වෙලා තිබෙනවා. මේ විටදී ක්‍රියාත්මක වන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. ශ්‍රී ලංකාව තුළ සමාගමක් වශයෙන් යම් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ඔබ අනුගමනය කර යුතු මූලික පියවරල් කීපයක් තිබෙනවා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලබන අයදුම් පතක් මගින් ඔබට එහි පළවෙනි පියවර තැබීමට පුළුවන්. එහිදී ඔබ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කළ යුතු මූලික ලේඛන කීපයක් තිබෙනවා. ෆෝම් 1 එහෙම නැත්නම් ආකෘති පත්‍ර අංක 1 සාංගමික ව්‍යවස්ථාවලිය සමාගමේ අධ්‍යක්ෂකවරුන් සහ ලේකම්වරයා එම පත්වීම් වලට අදාළව කැමැත්ත ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරනු ලබන ආකෘති පත්‍ර. මෙම ආකෘති පත්‍ර සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් එම ආකෘති පත්‍ර නීතියේ නියමයන්ට අදාළව අනුකූලව පවතින්නේ නම් එම සමාගමක් ශ්‍රී ලංකාවේ සමාගම් නීතිය යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගන්න. ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලබන ව්‍යාපාරයකට හිමි වෙන නීතිමය වගකීම් නීතිමය තත්ත්වය පිළිබඳව මම පැහැදිලි කර දීමට කැමැතියි. ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් ඔබට ලැබෙන වඩාත්ම වැදගත්ම ප්‍රතිලාභය වන්නේ එම සමාගමට නීතිමය පුද්ගලභාවයක් ලැබීමයි. නීතිමය පුද්ගලභාවය යනුවෙන් අපි හඳුන්වන්නේ නීති ඉදිරියේ සමාගම පුද්ගලයෙකු ලෙස භුක්ති විඳින සියලුම අයිතිවාසිකම් වරප්‍රසාද මෙන්ම වගකීම් වලින් සමන්විත වීම. සාමාන්‍යයෙන් ඔබ දන්නා පරිදි තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරොත් එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරොත් එම ව්‍යාපාරවලට එමනි නීති පුද්ගලභාවයක් ලැබෙන්නේ නැහැ. තනි පුද්ගල ව්‍යාපාරය නම් එක තනි පුද්ගලයෙකු විසින් ඔහුගේ වගකීම් සහ ඔහුගේ වත්කම් එම ව්‍යාපාරය වෙත යොදවමින් ආරම්භ කරනු ලබන ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයේ ඊටමත්ම සීමිත ආකාරයේ තත්වයක් තමයි තිබෙන්නේ. නමුත් සමාගමක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමාගම් නීතිය යටතේ ලියාපදිංචි කරනු ලබන සමාගමක් වෙත එම නීතිමය පුද්ගලභාවය ලැබෙනවා. මෙම නීතිමය පුද්ගලභාවය වශයෙන් අදහස් කරන්නේ ඔබ නීතිය ඉදිරියේ පුද්ගලික වශයෙන් සලකුණු ලැබීම සමාගමට විරුද්ධව නඩු පැවරීමට සමාගම නමින් නඩු පැවරීමට සමාගමට විරුද්ධව නඩු පැවරීමට එමගින් ඔබටත් සමාජයේ ඕනෑම පුද්ගලයෙකුටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම සමාගම නමින් යම් දේපලක් අත්පත් කර ගැනීමට සමාගම නමින් මූල්‍ය ආයතනයක් මගින් මූල්‍ය පහසුමක් ලබා ගැනීමට සමාගම වෙනත් පුද්ගලයන් බාහිර පාර්ශ්වයන් සමග ගනුදෙනු වලට එළඹීමට ගිවිසුම් වලට එළඹීමට හැකියාව එමගින් ලැබෙනවා. ඒ වගේම එම වගකීම
මෙහිදී මා ඉතාමත්ම අවධාරණය කළ යුත්තේ සමාගමක් ලියාපදිංචි කිරීමේදී ඔබට මේ ලැබෙන ප්‍රතිලාභ වගේම ඉතාමත්ම බාරදූර වගකීමකුත් ඔබට පැවරෙන බවයි. ඒ බාරදූර වගකීම් වශයෙන් මා හඳුන්වන්නේ ඔබ සමාගමක් වශයෙන් ලියාපදිංචි කළ විටදී අනුගමනය කර යුතු යම්කිසි අනුකූලතා නීතියකට අනුකූලව කටයුතු කිරීමට ඔබට සිදු වෙනවා. සමාගම් පනත මගින් නොකුත් ලේඛන ගණනාවක්ම සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඔබ කලින් කලට ඉදිරිපත් කර යුතු වෙනවා. එයින් ඉතාමත් වැදගත් වන ලේඛනය වන්නේ වාර්ෂික වාර්තාව. වාර්ෂිකව සමාගමේ සිදුවන සමාගමට අදාළ වන අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙනස් වීම, අධ්‍යක්ෂක මණ්ඩලයේ තොරතුරු, කොටස් හිමියන්ගේ තොරතුරු ඇතුළත් සියලුම මූලික විස්තර එම වර්ෂය ඇතුළත ඔබ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා නියමිත ආකෘති පත්‍රයක් මගින්. අපි ෆෝම් 15 එහෙම නැත්නම් ආකෘති පත්‍ර අංක 15 වශයෙන් හඳුන්වනවා. මේ මා උදාහරණයක් විතරයි ඔබට ඉදිරිපත් කරේ. ඒ වගේම මෙම සමාගම ක්‍රියාත්මක වන විටදී ඔබට සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම සෑම සමාගමකට සෑම කල්හිම ලේකම්වරයෙකු සිටිය යුතු වෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලය තමයි මේ සමාගම පාලනය කරන පාලකයන් බවට පත්වන්නේ. ඒ වගේම සමාගමේ අයිතිකරුවන් බවට පත්වන්නේ සමාගමේ ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා නිකුත් කරන ලබන කොටස්වල හිමිකරුවන්. එතකොට ඔබ දැනටමත් අසා ඇති කොටස් හිමියන් වශයෙන් අපි හඳුන්වා ගන්න පිරිසක් මේ සෑම සමාගමක සිටිනවා. යම්කිසි සමාගමක් සංස්ථාපනය කිරීමට එක් කොටස් හිමියෙක්වත් අවම වශයෙන් අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම එක අධ්‍යක්ෂකවරයෙක්වත් අවශ්‍යතාවයක් තිබෙනවා. එම මූලික අවශ්‍යතාවයන් පිළිබඳවත් ඔබට යම්කිසි ආකාරයක දැනුමක් ලබා ගැනීම අවශ්‍යයි. ඒ වගේම මෙම සමාගමක් වශයෙන් ලියාපදිංචි කිරීමෙන් පසුව ඔබට ලැබෙන වරප්‍රසාද එහෙම නැත්නම් නිල වශයෙන් තිබෙන වරප්‍රසාද සහ නිල නොලත් වරප්‍රසාද ගණනාවක් අපිට දැක් ගන්නට පුළුවන්. සාමාන්‍ය සමාජයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමක ගනුදෙනුවකට ඔබ එළඹෙන්නේ නම් එහිදී සමාගමක් වශයෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කර තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා වන්නට පුළුවන්. ඒ වගේම සමාගම් ලියාපදිංචි කිරීමට අදාළව තිබෙන සමාගම් වල වර්ග පිළිබඳවත් මම ඔබට හඳුන්වා දෙන්නම්. ඔබ දැනටමත් දන්නවා ඇති ඔබට නිතරම අසන්නට සහ දකින්නට ලැබෙන සමාගම් වර්ගය තමයි පෞද්ගලික සීමා සහිත පෞද්ගලික සමාගම්. ඊට සීමා සහිත පෞද්ගලික සමාගමක් වශයෙන් හඳුන්වන්නේ එම සමාගමේ වත්කම් වලට දායක වීම සඳහා සමාගමේ කොටස් හිමියන්ට සීමිත වගකීමක් ඇති සමාගම්. යම්කිසි අවස්ථාවකදී මෙම සමාගම වසා දැමීමට සිදු වුණොත් සමාගම වසා දැමීමේ ක්‍රමය පිළිබඳව මා ඉදිරියේදී ඔබට සමග සාකච්ඡා කරන්න. යම්කිසි අවස්ථාවකදී සමාගම වසා දැමීමට සිදු වුණොත් එම සමාගමේ වත්කම් වලට දායක වීමේදී සීමා සහිත තත්වයක් ඒ සීමිත සමාගම් වල තිබෙනවා. සීමිත පෞද්ගලික සමාගම් තමයි ශ්‍රී ලංකාව තුළ ඉතාමත් වැඩියෙන්ම දැනට සංස්ථාපනය කර තිබෙන සමාගම් වර්ගය. පෞද්ගලික යන වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ එම සමාගමට සමාගමේ කොටස් නිකුත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳව සීමා කිරීමක්. එම පෞද්ගලික සමාගමකට සීමා සහිත පෞද්ගලික සමාගමකට මහජනතාවට කොටස් නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට පෞද්ගලික වශයෙන් තමයි කොටස් නිකුත් කිරීමට හැකියාව ලැබෙන්නේ. එවැනි සමාගම තමයි දැනට අපේ ශ්‍රී ලංකාව තුළ බහුලම අපිට දකින්න ලැබෙන සමාගම් වර්ගය. ඒ වගේම සීමා සහිත පොදු සමාගම් වශයෙන් ඔබ සමාගම් වර්ගයක් අහලා ඇති. සීමා සහිත පොදු සමාගම් වලින් අර්ථ ගැන්වෙන්නේ එම සමාගම් වලට හැකියාව තිබෙනවා මහජනතාවට කොටස් නිකුත් කිරීමට. ඒ වගේම විදේශ සමාගම්, අක්වැරළ සමාගම් යනුවෙනුත් තවත් සමාගම් වර්ග දෙකක් තිබෙනවා. විදේශ සමාගම් වලදී අත් වශයෙන්ම විදේශ රටක සංස්ථාපනය කරනු ලබන සමාගමක් ලංකාව තුළ ලියාපදිංචි කිරීම සඳහා ලංකාව තුළ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදනයන් 2007 අංක 7 දරන සමාගම් පනත මගින් සලස්වා දී තිබෙනවා.
ඒ වගේම අක්විරල සමාගම් යනුවෙනුත් සමාගම් වර්ගයක් තිබෙනවා. ඒ අක්විරල සමාගම් වලින් අර්ථ ගැන්වෙන්නේ යම් ලංකාවේ වෙරළින් ඔබ්බෙහි ව්‍යාපාර කිරීම සඳහා සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීමට හැකි ව්‍යාපාර කාණ්ඩයක්. ඒ වගේම මේදී තවත් ඉතාමත් වැදගත් සංකල්පයක් මම ඔබට හඳුන්වා දිය යුතුයි. මේ සමාගමක තිබෙන සමාගමක වගකීමේ තිබෙන සීමා සහිත බව. ඔබ දැනටමත් දන්නවා ඇති නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් බොහෝ දෙනා තමුන්ගේ ව්‍යාපාරයක් වශයෙන් තමුන්ගේ වෘත්තීයමය සේවය සපයන්නේ හවුල් ව්‍යාපාර වශයෙන්. අපි සාමාන්‍ය සමාජයේ පාර්ට්නර්ෂිප්ස් ලෙස ඉතාමත් ප්‍රචලිතව තිබෙන්නේ මෙවැනි ව්‍යාපාර. ඔවුන් පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට හැකියාව තිබෙනවාදයි ඔබට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ නීතිය තුළ සහ ලෝකයේ බොහෝ රටවල් වල පිළිගත් නීතිය අනුව වෘත්තීමය වශයෙන් සේවාවන් සපයන ආයතන කිසිවක් පෞද්ගලික සීමා සහිත සමාගම ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒට හේතුව වන්නේ එවැනි වෘත්තීයන්හිදී ඔබට අභ්‍යාස කිරීමට සිදුවන ඔබගේ වෘත්තීමය කුසලතාවය එහෙම නැත්නම් වෘත්තීය වගකීම සීමා සහිත තත්වයකට පත් නොවීමයි. ඔබට අසීමිත වෘත්තීය වගකීමක් ඔබ නීතිඥවරයෙක් වශයෙන් ගණකාධිකාරීවරයෙක් වශයෙන් ක්‍රියා කරනවා නම් ඔබට අසීමිත වෘත්තීය වගකීමක් පැවරෙනවා. එම නිසා එවැනි අවස්ථාවකදී එවැනි ව්‍යාපාරයක් සිදු කරනවා නම් ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ පෞද්ගලික සීමා සහිත සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට. මෙම සීමා සහිත භාවය පිළිබඳව සංකල්පය ඇත්ත වශයෙන්ම මෙම වෘත්තීය සේවාවන් සපයන පුද්ගලයන්ගේ සිදුවන යම්කිසි බොහෝ දුරට අකටයුතුකම් නිසා මෑත කාලීන ප්‍රවණතාවල් නිසා නිතරම සාකච්ඡාවට භාජනය වෙලා තිබෙනවා. එම නිසා මම ඔබ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් වශයෙන් ඔබ ව්‍යාපාර ලෝකයේ තුලට පිවිසීමට බලාපොරොත්තු වෙන යම්කිසි අදහසක් තිබෙනවා නම් ඔබ මේ නීතිමය පසුබිම් පිළිබඳව දැන ගැනීම වැදගත්. ඔබට ඔබගේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් සමහර විට පවත්වා ගැනීම වඩාත් ප්‍රතිඵලදායී වඩාත් ලාභදායී වෙන්නට පුළුවන්. එහිදී ඔබ වඩාත්ම වැදගත් වන්නේ තමුන්ගේ ව්‍යාපාරයේ තිබෙන තත්ත්වයේ පිළිබඳව තමුන් නිසි ඇගයීමකට තමුන් තක්සේරුවකට පැමිණ සිටීමයි. ඔබට පෞද්ගලික සමාගමක් වශයෙන් එහෙම නැත්නම් සමාගම් පනත යටතේ සමාගමක් වශයෙන් යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔබ සලකා බැලිය යුතු කරුණ වන්නේ එම සමාගම සංස්ථාපනය කිරීමෙන් අනතුරුව ඉතාමත්ම සාර්ථකව ලංකාවේ පවතින නීතියට අනුකූලව ඒ ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් තියෙනවාද කියන කාරණය. අපි බොහෝ දුරට මෑත කාලිනව දැකලා තිබෙන ප්‍රවණතාවයක් තමයි යම්කිසි සමාගමක් සංස්ථාපනය කිරීමට තිබෙන උනන්දුව එම ව්‍යාපාරිකයින්ට සමාගම සංස්ථාපනය කිරීමෙන් පසුව නැති වී යාම. ඒ ඉතාමත්ම කනගාටුදායක කරුණක්. එම නිසා නීතිමය සහ අනුකූලතාවයේ සම්බන්ධ ගැටලු ගණනාවකට මුහුණ පෑමට සිදු වෙනවා. ඒ පමණක් නෙවෙයි. ඔබ සමාගමක් සංස්ථාපනය කරාට පසුව එම නීතිමය අනුකූලතාවය නොමැතිනම් ඔබට සමාගම් රෙජිස්ට්‍රාර් වරයා විසින් පවා ඔබට විරුද්ධව නඩු පැවරීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ වාර්ෂිකව ගොනු කළ යුතු වාර්ෂික වාර්තාවන් එහෙම නැත්නම් ඒ අදාළ වාර වාර්තාවන් ගොනු නොකිරීම මත ඔබට විරුද්ධව නඩු පැවරීමකදී ඔබ වරදකරුවෙකු වුවහොත් අනිවාර්යයෙන්ම දණ්ඩනයක් දඩ මුදලක් සහ සිරගත කිරීමකට පවා ලක්වීමට හැකියාව තිබෙනවා. එම නිසා මෙම කරුණු පිළිබඳව ඔබ මනා අවබෝධයකින් අවධානයකින් යුක්තව කටයුතු කිරීම වැදගත් වෙනවා. මම හිතන්නේ මෙම සමාගමක තිබෙන ප්‍රතිලාභයන් පිළිබඳව මම මේ අවස්ථාවේදී ඔබට කතා කරා. ඒ වගේම සමාගමක තිබෙන සමාගමක් වශයෙන් ඔබ ව්‍යාපාරයේ පිහිටවනු ලැබුවහොත් ඔබට අත්විඳීමට සිදුවන නීතිමය තත්ත්වයන් පිළිබඳවත් මම මතක් කරා. මම හිතන්නේ මෙම කරුණු මත පිහිටා ඔබ ලංකාව තුල ක්‍රියාත්මක වන නීති පද්ධතිය පිළිබඳව මනා අවබෝධයකින් ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමටත් එම ව්‍යාපාරය පවත්වාගෙන යාමටත් ක්‍රියා කිරීම මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ වගේම ඔබට අනිවාර්යයෙන්ම
මෙම 2007 අංක 7 දරන සමාගම් පනත මගින් පිහිටවනු ලබන සමාගමක් පිහිටුවා ගැනීම මම හිතන්නේ ඔබගේ ව්‍යාපාරයේ ඉදිරියේදී ව්‍යාපාරය වර්ධනය කර ගැනීමේදී අනිවාර්ය අංගයක් ලෙස මම හිතනවා. ඒකට හේතුව අද වෙන විටදී ජාත්‍යන්තර මට්ටමේ ගනුදෙනු වලට එළඹීමේදී විශේෂයෙන්ම ඒ වගේම බැංකුව ඇතුළු මූල්‍ය ආයතන මගින් ඔබට පහසුකම් සැලසීමේදී මූලික වශයෙන් සලකා බැලෙන කරුණක් තමයි ඔබ සමාගම් පනත යටතේ සමාගමක් වශයෙන් ලියාපදිංචි කර තිබෙනවද යන කරුණ. ඒ වගේම මෙම සමාගමක් ආරම්භය පිළිබඳ මම ඔබට කතා කරා වගේම සමාගමක අවසානයේ සම්බන්ධයෙන් ඔබට යම් අදහසක් දීමට අවශ්‍යයි. සමාගමක් නීත්‍ය අනුකූලව ආරම්භ කරා වගේම සමාගමක නීත්‍ය අනුකූල ඔබට සමාගමේ කටයුතු කර ගැනීමට නොහැකි නම් සමාගමේ තිබෙන වත්කම් වගකීම් සම්පූර්ණයෙන්ම පියවීමෙන් පසුව සමාගමේ තිබෙන යම්කිසි වත්කම් නිසියාකාරයෙන් බෙදා හැරීමෙන් පසුව ඔබට මෙම සමාගම නීත්‍ය අනුකූලව වසා දැමීමටත් හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. මම හිතන්නේ මේ සියලු කරුණු පිළිබඳව ඔබ අවධානයෙන් සිටිය යුතුයි. සමාගමක් උදාහරණයක් වශයෙන් සමාගමක් ආරම්භ කරලා සමාගම නමට යම් දීපලක් පැවරුවොත් එම සමාගම අනුකූලතාවයන් නොකිරීම මත සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් සමාගමේ නම කපා හරිනු ලැබුවොත් එම සමාගම නම කපා හරින අවස්ථාවේදී සමාගම සතුව තිබෙන දීපල සියල්ලම රජයට සුදුසුසක් කර ගැනීමට හැකි තත්ත්වයට පත් වෙනවා. එවැනි අපහසුතාවයන් වලට පවා ඔබ ලක් වෙන්නට පුළුවන්. නමුත් ඒ හරි ආකාරයට නීතිය නියමයන් පරිදි තමුන්ගේ එම සමාගම නිසියාකාරව පවත්වාගෙන යනවා නම් 2007 අංක 7 දරන සමාගම් පනත මගින් විධිවිධාන සලසා තිබෙන ආකාරයකට ඔබේ සමාගම පවත්වාගෙන යනවා නම් කිසිදු ප්‍රශ්නයක් නැතුව ඔබට ඉතාමත්ම හොඳ ව්‍යාපාර නීතිමය පදනමක් සහිත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවස්ථාව සමාගමක් ලියාපදිංචි කිරීම මගින් ලැබෙනවා ඇති.